ඔබට මතක 1983 අපේ දේශපාලන ව්‍යාපාරය තහනම් කරා. මෙවැනිම පන්නේ නේද වෙනස් ආකාරයකට ජාතිවාදී කෝලාහලයකට අප සම්බන්ධයි කියලා. හැබැයි ඒ ගමන කෙලවර වුණේ විශාල ඛේදවාචකකින්. ඒ නිසා අපි ඇතිතරම්ම ආරම්භය දෙමු කිව්වේ එකයි. මේ මහ පොළොවේ මේ මහ පොළොව තෙත්තන තරම් ලේ හල්ලා තිබෙනවා. දෙමව්පියන්ගේ ඥාතීන්ගේ කඳුළු ගංගා පිටින් ගලලා තිබෙනවා. මෙවැනි ඛේදවාචකයකට මුහුණ දීපු අපේ රටට අපි ඇස් ඉදිරිපිට මේ සිද්ධ වෙන සිදුවීම් දැක්කහම අපිට බියජනක චිත්‍රයක් සමුත් අපි ඉස්සර ඇඳෙනවා. මේක කෙලවර වෙන්නේ කොතනින්ද? අද රාත්‍රියේ කුමක් සිදු වේවිද? හෙට කොතන ප්‍රචණ්ඩකාරීත්වයක් ඇති වේවිද? අඩුම තරමේ මේ ප්‍රචණ්ඩකාරීත්වය සමන වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ආර්ථික අර්බුදයේ සමනය වෙනවා. හැබැයි සංඛ්‍යා දත්ත ඔක්කොම ඇතුලේ පෙන්වන්නේ මේ මැයි අග වෙනකොට ජුනි මිල වෙනකොට මේක තවත් තීව්‍ර වෙනවා. මේක තවත් තීව්‍ර වුණාම මේ පුරවැසියන් කෙසේ හැසිරීමක් කරයිද? ඔබට මට කිසිවෙකුට පාලනය කරගන්න බැරි සමාජ ගැටුමක් නිර්මාණය වෙනවා. එය ඔබ අප හැම දෙනාම සමාජ නීති, රෙගුලාසි, සම්ප්‍රදායන්, මානව බැඳීම් සියල්ල පොඩි කරගෙන යන ඛේදවාචක බවට මේ රටපත් වෙනවා. ඒ නිසා මේ යුගයේ අපි ඇස් ඉදිරිපිට මේ විද්‍යාමාන වෙමින් තිබෙන කරුණු පිළිබඳව අපි බුද්ධියෙන් අපි ඒ දිහා අවධානය යොමු කරන්න. ඒ නිසා තමයි පොල්ලක් අතට අරගෙන ඉන්න ආවේගයෙන් කටයුතු කරන තමන්ගේ කෝපය කේන්තියෙන් ප්‍රකාශයටපත් කරමින් තිබෙන සෑම අයියා කෙනෙක්ගෙම මල්ලි කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම අම්මා කෙනෙක්ගෙම මම ඉල්ලා හිටිනවා. ඔබගේ දරුවෙක් ලෙස, ඔබගේ සහෝදරයෙක් ලෙස, ඔබගේ ඥාතියෙක් ලෙස මම ඉල්ලා හිටින වෙන මොකුත් නෙවෙයි. කරුණා කරලා සාමකාමීන් අපේ අම්මේ තාත්තේ සහෝදර සහෝදරි. ඒ සාමකාමීත්වයට අපේ රට ගේන්න මේ ප්‍රචණ්ඩත්වය ඔබට කිසිවක් ඉතුරු කරන්නේ නැහැ. මේ ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වෙන්නේ පාලකයට. ඔබට ඇස් ඉදිරිපිට ඔබ දුප්පත් වීමේ ප්‍රතිවිපාක. ඔබගේ ආසන්නී ඔබ විසින්ම තෝරාපත් කරපු മന്ത്രിවරයාගේ මහා මන්දිරය ඉදි වෙනකොට, മന്ത്രിවරයා මහා දීපල අත්පත් කරගන්නකොට, මහා හෝටල් වල හිමිකාරයෝ බවට පත් වෙනකොට, මහා වතු වල හිමිකාරයෝ බවට පත් වෙනකොට, ඩුබායි වල එපාර්ට්මන්ට් ගන්නකොට, එංගලන්තේ ගෙවල් ගන්නකොට ඔබට සාධාරණ කේන්තියක් තියෙන බව ඇත්ත. හැබැයි එහෙත් ඔබ සාමකාමී. මොකද ප්‍රචණ්ඩත්වය අපි කිසියෙකුට කිසිවක් ඉතුරු කරන්නේ නැහැ. මත තියන්න තමයි. ප්‍රචණ්ඩත්වය අපිට මොකක්ද ඉතුරු කරන්නේ? අපිට නිකන් මැතිවරණ ප්‍රතිඵල වගේ අතනත් ගිනි තියලා දැන් මෙතෙන්ටත් ගිනි තියන්න යනවා. අතනත් ගිනි අරන් කියලා අපිට දත් එකතු කරන්න පුළුවන්, තොරතුරු එකතු කරන්න පුළුවන්, ඒ වගේ චිත්‍ර බලන්න පුළුවන්, ඒ වගේ වීඩියෝ බලන්න පුළුවන්. හැබැයි අපිට මොනවද ඉතුරු වෙන්නේ? නිසා අපිට කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මා ඉතාමත් අවංකව ආයාතනාත්මක ඉල්ලා සිටින්නේ. අපි අපේ ජීවිත කාලේ ඛේදවාචකයන් අත්විඳපු මිනිස්සු හැටියට මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර සාමකාමී.